පහුගිය කාලේ ඉන්ටර්නෙට් එකේ හැමතැනම අපිට Planet X ගැන විවිධාකාරයේ ප්‍රවෘත්ති අහන්න හම්බුණා. ඊට පස්සේ ඕගොල්ලොත් ගොඩ දෙනෙක් මගෙන් මේ ගැන ගොඩක් ප්‍රශ්න අහලා තිබුණා. ඒ හින්දා මේ එපිසෝඩ් එකේ මම කතා කරන්න යන්නේ Planet X ගැන. අපේ සූර්යග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක 8ක් තියෙනවා. මේකෙන් 8 වෙනි ග්‍රහලෝකය තමයි නෙප්ටියුන් කියලා කියන්නේ. මෙතනින් එහා තියෙන්නේ කයිපර් බෙල්ට් එක. කයිපර් බෙල්ට් එකේ තියෙන කුඩා ඇස්ටරොයිඩ් ඒ වගේම වෙනත් කුඩා ආකාශ වස්තුන්. කලින් ග්‍රහලෝකයක් විතර සැලකපු ප්ලූටෝ අයිති වෙන්නේ මේ කයිපර් බෙල්ට් එකටම තමයි. මේ කයිපර් බෙල්ට් එක තියෙන සූර්යයාගෙන් ගොඩාක් ඈත. ඒ හින්දා මේකේ තියෙන හැම වස්තුවම සම්පූර්ණයෙන්ම මිදිලායි තියෙන්නේ. සමහර වෙලාවට මේ කයිපර් බෙල්ට් එකේ තියෙන කුඩා ආකාශ වස්තුන් ඉතාමත් දිගු ඉලිප්සාකාර කක්ෂවල ගමන් කරනවා. එතකොට මේවා සූර්යයාට ඉතා ලං වෙනවා. සමහර කාලවලදී ඉතා ඈත් වෙනවා. මේවා සූර්යයාට ලං වුණාම මේවේ මිදිලා තියෙන වායුන් වාෂ්ප වෙලා මේකෙන් එළියට විසි වෙලා යනවා. අන්න ඒ වෙලාවට තමයි අපිට අපේ අහස ඉතාම දර්ශනීය වල්ගාතරු දකින්න හම්බෙන්නේ. අපි මේ කතා කරන Planet X එක තියෙන්නේ මේ කයිපර් බෙල්ට් එකේ ඉතාමත් ඈතින්. දැනට හොයාගෙන තියෙන විදිහට මේක නෙප්ටියුන් වලට පොඩ්ඩක් පොඩි. මේකේ ස්කන්ධය පෘථිවිය වගේ 10 ගුණයක් විතර වෙනවා. ගොඩක් විද්‍යාඥයෝ විශ්වාස කරනවා බ්‍රහස්පති සෙනසුරු වගේ මේකත් වායුමය ග්‍රහලෝකයක් වෙන්න ඇති කියලා. මේ Planet X තියෙන සූර්යයාගෙන් නම් අපිට හිතා ගන්නවත් බැරි තරම් දුරකින්. මේක දිගු ඉලිප්සාකාර කක්ෂයක තමයි තියෙන්නේ. මේකේ එක වටයක් යන්න මේ Planet X ට අවුරුදු 15000ක් විතර ගත වෙනවා. අපේ ඈතින්ම තියෙන ග්‍රහලෝකය කියන්නේ නෙප්ටියුන්ට එයාගේ කක්ෂයේ එක වටයක් යන අවුරුදු 165ක් විතරයි යන්නේ. ඉතින් ඔයගලන්ට හිතා ගන්න පුළුවන් මේක තියෙන්නේ කොයිතරම් දුරකින්ද කියලා. අපි මේ Planet X ගැන මෙච්චර කතා කරාට අද වෙනකොටත් මේක කවුරුත් දැකලා නැහැ. ලෝකයේ තියෙන කිසිම දුරේක්ෂයකට බැරි වෙලා තියෙනවා මේක නිරීක්ෂණය කරන්න එහෙම නැත්නම් ඡායාරූපගත කරන්න. ඉතින් ඒක එහෙමනම් මේ ගැන මේ තරම් විස්තර අපි දන්නේ කොහොමද? ශතවර්ෂ ගානක් තිස්සේ අපි විශ්වාස කරා මේ සූර්යග්‍රහ මණ්ඩලයේ තියෙන ග්‍රහලෝක 6යි කියලා. මොකද මේ ග්‍රහලෝක 6 විතරයි අපිට PVS නිරීක්ෂණය කරන්න පුළුවන්. 1781 දී විලියම් හර්ෂල් ටෙලස්කෝප් එකක් පාවිච්චි කරලා යුරේනස් ග්‍රහලෝකේ පළවෙනි පාරට නිරීක්ෂණය කරා. ඊට පස්සේ මේ යුරේනස් ග්‍රහලෝකේ චලනයන් දිහා බලනකොට එතනදී හරිම අద్భుත දෙයක් නිරීක්ෂණය කරන්න පුළුවන් වුණා. සාමාන්‍යයෙන් ග්‍රහලෝකවල තියෙන ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයේ හින්දා අවට තියෙන ග්‍රහලෝකවල චලනයන් වෙනස් වෙනවා. මේ යුරේනස් ග්‍රහයාගේ චලනයන් දිහා බලනකොට අවට තියෙන ග්‍රහලෝකවල ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයෙන් මේ චලනයන් පැහැදිලි කරන්න බැරි වුණා. ඉතින් ඒකෙන් කියවුනේ මේ යුරේනස් ග්‍රහයට ඈතින් තවත් විශාල ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයක් තියෙන ග්‍රහලෝකයක් පවතිනවා කියලා. මේකන ගොඩක් විස්තර ගණනය කරන්නත් පුළුවන් වුණා. පස්සේ කාලෙකදී මේක නිරීක්ෂණය කරන්නත් පුළුවන් වුණා. මේ තමයි අපි හැමෝම දන්න නෙප්ටියුන් ග්‍රහලෝකය. ඒ වගේම මේ කයිපර් බෙල්ට් එකේ කුඩා ආකාශ වස්තුන් 6ක් දිහා බලනකොට එතනදිත් හරිම අමුතු දෙයක් නිරීක්ෂණය කරන්න විද්‍යාඥයන්ට පුළුවන් වුණා. මේවේ කක්ෂයන් සකස් වෙලා තිබුණේ ඉතාමත් නිශ්චිත විදියට. මේක මෙහෙම වෙන්න නම් ඊට ඈතින් ඉතා විශාල ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයක් තියෙන ග්‍රහලෝකයක් පවතින්න ඕන. පස්සේ එකතු කරගත්තු දත්ත වලින් මේ ග්‍රහලෝකය ගැන ගොඩක් විස්තර හොයාගන්නත් ඒගොල්ලන්ට පුළුවන් වුණා. මෙන්න මේ විදිහට තමයි Planet X එහෙම නැත්නම් සූර්යග්‍රහ මණ්ඩලයේ 9 වෙනි ග්‍රහලෝකයක් පවතිනවා කියලා අපි හොයාගත්තේ. මේ වෙනකොටත් ලෝකේ පුරා ගොඩාක් විද්‍යාඥයෝ මහන්සි වෙනවා මේක නිරීක්ෂණය කරන්න. හැබැයි මේ Planet X තියෙන සූර්යයාගෙන් ගොඩාක් ඈත. ඒ හින්දා මේකට වැටෙන ගොඩාක් දුර්වල සූර්යාලෝකයක්. ඒ හින්දා මේක නිරීක්ෂණය කරන තරම් ලේසි වෙන එකක් නෑ. හැබැයි විද්‍යාඥයෝ විශ්වාස කරනවා ඊළඟ අවුරුදු 5 ඇතුළත ඒගොල්ලන්ට මේක නිරීක්ෂණය කරන්න පුළුවන් වෙයි කියලා. එහෙම කරන්න පුළුවන් වුණොත් මේ Planet X නිල වශයෙන් සූර්යග්‍රහ මණ්ඩලයට එකතු කරගන්න අපිට පුළුවන් වෙයි. ඉතින් දැන් ඕගොල්ලෝ දන්නවා මේ Planet X එකේ ඇත්ත කතාව. මේක කයිපර් බෙල්ට් එකේ ඉතාමත් ඈතින් තියෙන දිගු ඉලිප්සාකාර කක්ෂයක ගමන් කරන වායුමය ග්‍රහලෝකයක්. හැබැයි අද වෙනකොනුත් මේක කවුරුත් දැකලා නැහැ. මේක තියෙන බව අපි දන්නේ මේකේ ගුරුත්වාකර්ෂණයෙන් හින්දා අනිත් ආකාශ වස්තුන්ට යන බලපෑමෙන් විතරයි. ඉතින් මේ ගැන ගොඩක් නිවුස් ඉස්සරහට අපිට අහන්න හම්බෙයි. ඒ වගේම මේ ගැන ගොඩක් විස්තර ඕගොල්ලොත් දන්නවා ඇති. මේ හැම දෙයක්ම අපි කතා කරමු පල්ලෙහා තියෙන කමෙන්ට් සෙක්ෂන් එකේ. ඒ වගේම ඕගොල්ලන්ට මාත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් Facebook එකෙන්, Twitter එකෙන් වගේම Google Plus වලින්. මේ වගේ ඉන්ටරෙස්ටිං වීඩියෝස් තවත් බලන්න කැමති නම් යන්න youtube.com/techcrackshow කියන URL එකට ගිහින් subscribe කරන්න අපේ channel එකට.